කොහොමද ඉතින් ඔයාලට? අද මගත් එක්ක ගමනක් යන්න. අපි යන් හබරන. හබරන කිව්වාම ඉතින් අපිට මතක් වෙන්නේ වෙන මොනවාද? ඔය ඉන්නේ පාරයිනට වෙලා. අහසත් එක්ක ලස්සන view එකනේ මෙතන. මම උතනින් බහින්නත් අද ලායි නිකන් හිටියා. view point එකකුත් තියෙනවා. ලස්සනයි. අපි යන්නේ මේ අපේ ලොකු අම්මෙක් ඉන්නවා ඒගොල්ලන් ගෙදර යන්නේ. අපි ඔතනින් බහලා පයින් යනවා මේ ওই වාහනේ යන්න බෑ අප යට වදිනවා කොයි ගියත්. බලන්නකො ලස්සන මේ වෙල. මේ පැත්තේ අර ටුවරිසම් මේ මාර විදියට නැගලා යනවා. ඒ කියන්නේ මේ සුද්ධ හරියට එනවා ගයිඩ්ලා මේ අර පොඩි පොල් වතු වලින් ගෙවල් හදලා කෑම දෙනවා අර සිංහල කෑම. එතකොට කබාන වගේ චුටි චුටි ඒවා තියෙනවා හොටෙල්ස් තියෙනවා ඒ වගේ ඒවා තියෙනවා එක එක ඒවා. ඒ කියන්නේ ඒ ටුවරිසම් මෙහි තියෙන හින්දා ඍජුවවයි මේ වක්‍රවයි මට ඒක තේරෙන්නේ නැහැ කියන්නේ මේ මිනිත් රස්සා හැදිලා තියෙනවා කට්ටියන්ට. ඒක හොඳයි නැත්තම් ඉතින් මේගොල්ලන්ට මේ කුඹුරු කරන ඒ වගේ විතරනේ ආදායම් හම්බෙන්නේ. ෂොක් නේ. මෙහෙම නෙමෙයි මේගොල්ලන්ගේ කුඹුරු මේට වඩා ලස්සනයි පිළිවෙලයි. අර ලොකු වැස්සට මේ පාළු ගිහිල්ලා ওই තැන් වල තියෙන්නේ. මේ හරිය තව ටිකක් හොඳයි අර අනිත් පැත්තට යන්න. එහෙනම් අවුල් බලන්නකෝ මේ කොච්චර පාළු ගිහින්ද කියලා. මේගොල්ලන්ට වන්දි හම්බුණා කියලා නම් කිව්වා. අපි යන්නේ අන්න අර ගෙදරට. ගොඩක් දවසක් ඉන්නේ ඔයාලා මාව දකින්නේ. හරි ඉතින් මේ යම් කිසි වරදක් වුණා තමයි. ගොඩ දවසකින් වීඩියෝ එක අරගෙන බැරි. කොයි ඉතින් බල්ලා ගෑගහන. මේ ඒගොල්ලන්ගේ ගෙදරට පේන view එක ලස්සනයිනේ බලන්නකෝ. අතන වැවක් තියෙනවා මේ වැව් බන්ට් එක තියෙන්නේ අර.